දෙන්නගෙන් කවුද කියලා මං අහන්නේ වැදගත්ම. අම්මා. ගෙදර බුදුන් නම් අම්මා තමයි. ගෙදර බුදුන් නම් අම්මා තමයි. එතකොට තාත්තා එවුන්දා දේවදත්තද? අම්මා බුදුන් අරුන්දා දේවදත්තද? අම්මා බුදු වෙච්ච දවස මතකද? ගෑණියක් අම්මා වෙලා බුදු වෙන දවස මතක නැද්ද? ඔයාලා බුදු උනේ ඉස්සරෝම බබා හම්බෙච්ච දවසේ. මව් පදවිය ලැබෙන දාටනේ මව්කමනේ බුදුකම වෙන්නේ. ගෙදර බුදුන් අම්මා. අම්මා කියන පදවිය හම්බෙන්නේ බබා හම්බ වෙච්ච දවසට. ඒ බබා හම්බ වුණායින් පස්සේ තමයි බුදු වුණා කියන්නේ. බබා කාගේද? බබා තාත්තාගේ. එතකොට එවුන් දානුන්ගේ පානෙන් එළිය බලලා බුදු වෙලා අරුන්දට වඩා මෙවුන් ශ්‍රේෂ්ඨයිලු. බලන්නකො ඒක ඇතුළේ කුහක කොමනේ තියෙන්නේ. මිනිහා ශ්‍රේෂ්ඨයි කියලා කියා ගන්න ටිකක් අමාරුයි. මුළු ගෙදරම බර උස්සාගෙන ගෞරවය ආරක්ෂා කරගෙන දුවදරුවන්ගේ සියලු අවශ්‍යතාවයන් බිරිඳගේ අවශ්‍යතාවයන් පූර්ණේ කරමින් රැක බලා ගනිමින් යන සුන්දර පෞල් ජීවිතයක උත්තම චරිතය මන් දකින්නේ ස්වාමියා. ඒ ස්වාමියාගේ තියෙන භාග්‍යවන්ත භාවය අනුව අම්මා ගෙදර බුදුන් වෙනවා. ඒ බුදුන්ට විවරණ ලබා දුන් උත්තරීතර තැනැත්තා තාත්තා බුදුන්ගෙත් බුදුන් වෙනවා. සැමියා බිරිඳගේ දෙවියාය. එවුන්දාට දේවත්වයකුත් තියෙනවා. ඒ නිසා වෙන් පූජනීය චරිතය තාත්තා. මේවා අඳුරන නිසා අපේ ලංකා සමාජයේ කාන්තාවෝ ස්වාමියාට දන ගහලා වඳිනවා. බිරිඳ ස්වාමියාට වඳිනවනේ. මේ අලුත් පරම්පරාවල් නම් නැතුව ඇති මේ උන්ද ලහංකාරයිනේ. නේද? දැන් ඉන්න කාන්තාව දන ගහලා වඳිනවද? වඳිනවා ඇති පඩි දවසට විතරක් පැකට් එක ගන්න. පඩි පැකට් එක ගන්න වඳිනවා ඇති එතනින් එහාට ආය වඳින්නේ නැහැ. අඩු වෙලා තිබ්බොත් 2000ක් ගිය මාසයකට වඩා ප්‍රශ්න 200ක් විතර අහනවා ඔකට අර 2000ට. කෝ ඉතුරු 2000 කියලා. සමහර විට ගුටි කාලා නතර වෙනකම්ම අහනවා. රුපියල් 2000ට වෙච්ච දේ. ඒක හම්බ කරපු මිනිහා ඒක ධනකට පිනකට නෑ ඒකට හිත මිසුරකට දුන්නා කියමුකෝ. ලද දෙයින් සන්තෝෂ වෙන්න එපැයි. එහෙම එකක් නෑ. මම ඒකයි කිව්වේ විවාහය කියන එක අභිමානය ආරක්ෂා කරගන්න දෙදෙනාගේ පූජනීය බව තේරුම් අරගෙන අම්මා ගෙදර බුදුන් නම් ඒ බුද්ධත්වය ආරක්ෂා කරන්නට තාත්තා බුදුන්ගේ බුදුන් නම් ඒ ගෞරවය තියාගන්නට ඒ ගෞරවනීය චරිත දෙකට වෙන්න ඕනෑ යුතුයකම් ඉෂ්ට කරන්නට දෙදෙනාම නිර්මාණය කරන දරුපටව බෝසත් දරුපටව පාපයට බර නැති පිනට එකතු ඒ දරුවන්ම ලෝකයට යහපත්වම දායාද කර දෙන්නට වීරිය වඩන උත්තම නිවහන පවුල පන්සල. පවුල පන්සල. ඒ තරම් වාග්යවන්ත තැනක් ඔය පවුල. ඇයි බුදුවරු දෙන්නෙක් වැඩ ඉන්න තැන පන්සල නෙමෙයිද? පන්සල. දෙවියන් වැඩ ඉන්න තැන දෙවොල. ඒ නිසා ගෙදර පූජනීය එකක් වෙන්න ඕන. ඒක හතර මහා පාය වාගේ වෙලා බෑ. ජීවිතේ සත්තු ලගින ගාලක් හැටියට තියාගෙන බෑ. ඒ නිසා වාසනාවන්ත හෙටක් වෙනුවෙන් ජීවිතේ හදන්න බාගෙට දන්නා ගොඩාක් තැන් තියෙනවා ජීවන ගමනේ. ඒවා උපමට්ටම් කරගන්න මහන්සි ගන්න ඕන. කංකම් විතරති සැක තියෙනවා ජීවිතවල ඒවා දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා බණ ඇහුවාම. මොනවා ගැනද සැක? බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝරත්නය ගැන, මෙලෝ පිළිබඳව, පරලෝ පිළිබඳව, කුසල් පිළිබඳව, අකුසල් පිළිබඳව, බිරිඳට සැමියා පිළිබඳව, සැමියාට බිරිඳ පිළිබඳව, ගමට පන්සල පිළිබඳව, පන්සලට ගම පිළිබඳව, රටේ රජුරුවන්ට රටවැසියෝ ගැන, රටවැසියන්ට රජුරුවෝ ගැන සැක උපදිනවා. ඒ සැක දුරු කර ගැනීමට නම් විශ්වසනීයත්වය ඕනේ. විශ්වසනීයත්වය ඇති වෙන්න නම් සත්‍යය එලි දකින්න ඕනේ. සත්‍ය ක්‍රියාවට නම්වන්න ඕනේ. ඒ සත්‍ය ක්‍රියාවට නම්වන්න
සත්‍ය අවබෝධය ලබන්න, විශ්වසනීයත්වය තහවුරු කරන්න යථාර්ථවාදී මිනිසෙකු වෙන්න බණ අහන්න ඕන. ඒ ලාභය ලැබෙනවා බණ ඇහුවාම. දිට්ඨින් උජුං කරෝති, ඍජු දැක්මක් ලැබෙනවා. බණ ඇහුවාම ඍජු දැක්මක් ලැබෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා යනවා. ඔයාලා යනවා රෝස මල් පූජාවට. ඔයාලා යනවා දාස්පතියා මල් පූජාවට. ඔයාලා යනවා පිච්ච මල් පූජාවට. ඔයාලා යනවා කප්රු පූජාවට කියලා එක එක පූජාවලට යනවා පෙළ හැදිලා ලක්ෂ ගාණක් පිරීලා මහා මේඝ වනෝද්‍යානයේ සමහර දවස්වලට. සමහර දවස්වලට උත්තර ප්‍රාන්තේ. සමහර දවස්වලට දක්ෂිණ ප්‍රාන්තේ. සමහර දවස්වලට බටහිර ප්‍රාන්තේ තැන් තැන් වල අපිට පේනවා සෙනග ඉඩ අරවන්න බැරි තරම් සුදු අතින් සරසිලා මේ අය පොර කකා වඳිනවා. පොර කකා වඳින්නේ සංසුන්ව නෙවෙයි. මම දැකලා තියෙනවානේ පිච්ච මල් පූජාවට ගියපුවාම අර මහා මේක වනෝද්‍යානයේ අල්ලන යුද්ධේ. පෙරලගෙන යට කොරගෙන මහා ගිනි අවුවේ යනවා. මං දවසක් ඇහුවා ඇයි කියලා. කොහෙද යන්නේ කියලා. වයසක කණ්ඩායමක් යනවා අත්වැල් බැඳගෙන යාලා. අතෑරෙයි කියලා එක්කෙනෙකුට එක්කෙනෙක්. නාකිම උන්දලාට යන්නත් බෑ. එක එක්කෙනාගේ අතින් අල්ලාගෙන දැන් යනවා. දාඩිය ගලනවා. බටහිර අහසේ බස්නා හිරනේ. ඒ බහින ඉරේලිය වැටිලා පැය ගාණක් අවුවේ ඉඳලා පෙත් මග දිගේ යනවා. මං ඇහුවා කොහෙද යන්නේ කියලා. මහන්සි දැනිලා හිටියේ වයසක අම්මා කෙනෙක් උන්දට තරහ ගියා. තරහ ඇවිල්ලා කිව්වා මේ හාඳුරුවන්ට පිස්සුද කොහෙද කියලා. මං චුට්ටක් නිස්සබ්දව ඉඳලා තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඇහුවා අම්මා ඇත්තටම කොහෙද මේ යන්නේ කියලා. මං දිහා රවලා බැලුවා. රවලා බලලා ඉවරලා කිව්වා යන්නේ පිච්ච මල් පූජාවට. සැරෙන් කිව්වා මට. ඒ ගමන මං ඇහුවා අම්මා ජයශ්‍රී මහා මුදුරවන්ට රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේට ඇයි පිච්ච මල් පූජා කරන්නේ? ඒ ගමන ඒ අත්වැල් බැඳගෙන හිටපු නඩේම මන් දිහා බැලුවා. බලලා මගෙන් අහුවා ඇත්තටම ඇයි ස්වාමීන් වහන්සේ කියලා. මං කිව්වා ගන්න මට පිස්සු හින්දා මගෙන් මේක දැනගෙන බෑනේ. පිස්සෙක්ගෙන් මේක ලබන්න බැරි වෙනවා අම්මා උත්තරේ. දැන් මට පිස්සු කියලානේ කිව්වේ නේද කියලා ඇහුවා. නෑ ස්වාමීන් වහන්සේ අපි හිතුවේ විහිළු කරනවා කියලා. මේ ඇත්තටම ඇයි කියලා ඇහුවා. මං කිව්වා දන්නේ නැත්නම් ඇයි ආවේ අම්මලා? හතර හන්දි කඩාගෙන මේ දන්නේ නැති ගමනක් ඇයි යන්නේ? නෑ හැම අවුරුද්දෙම අපි එනවා පූජාවට කියලා කිව්වා. ඔයාලත් ඒ වගේම පිරිසක්. මිත්‍යා දෘෂ්ටික මේ ඉන්න ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි කියලා මං දන්නවා. නෑ හඳුන්නේ අපි නම් සම්‍යක් දෘෂ්ටියෙන් ඉන්නේ කියලා කියයි. මට කියන්නකෝ ඇයි කියලා පූජා කරන්නේ? පූජා කරන්නේ නැති මල් ಜಾති තියනවාද? වැඩි. පූජා කරන්නේ නැති මල් එහෙම තියනවාද ඔය අතරේ මේ සමාජේ? මොනවාද? මට කියන්නකෝ ඔයාලා පූජා කරන්නේ නැති මලකුත් තියෙනවා නම් දැන් පිච්ච මල විශේෂයි. ඒක ගුණාත්මකයි කියලා කියනවා වාගේම. එහෙම ගුණාත්මක අඩු එකක් කියන්නේ. ඔව් සමහරු මං ඔකේ එන උත්තරේ එනකන් හිටියේ වදමල් පූජා කරන්නේ. වදමල් පූජා කරන්නේ ඇයි පූජා කරන්නේ නැත්තේ?
මරණයට නියම වෙච්ච මිනිස්සු කරපලඳාගෙන මරන්න අරන් ගියපු හින්දා සංස්කෘතික වශයෙන් ඒ මල ගන්න නැහැ. හැබැයි බුදුහාඳුරෝ ත්‍රිපිටකයේ කොහෙවත් කියලා තියෙනවද වදමල් ගන්න එපා කියලා? නෑනේ. වදමල් ගන්න එපා කියලා නෑ. මම දකිනවා පූජා කරන්න හොඳම මලක් වදමල්. මල් අතරේ පූජා කරන්න තියෙන සුවිශේෂී ශ්‍රේෂ්ඨම හොඳම මලක්. ඇයි දන්නවද? මල් පූජා කරන්නේ ඇයි කියලා දන්නවා නම් තේරෙනවා වදමල පූජා කරන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඇයි මල් පූජා කරන්නේ? පර වෙනවා බලන්න. ඉක්මනින්ම පර වෙන මලක් තමයි වදමල. ඒ තරම් සියුම්. එතකොට පර වෙනවා දිහා බලාගෙන ඉඳලා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යතයි ධම්මේ කායෝත තායාති විනාශ භාවං. මේ පිපුණු සුවඳ ලස්සන මල් මම් භාග්‍යවත් වූ ලෞතුරා තථාගතයන්න් වහන්සේට පූජා කරමි. ජනිත වන පිනෙන් මට අමා නිවන් සුව වේවා. ඊට පස්සේ වැදගත් තැන මෙතන. පුප්පම් මිලායාති යතා ඉදම්මේ. යම්සේ මේ මල් හැකිලේද පරවේද මිය යයිද සත්‍ය වූ ලෝක ධර්මයකට එකඟව මේ මල් පරවෙන්නාසේම කායෝ තථායාති විනාශ භාවං මාගේ කියා අල්ලාගෙන සිටින ඇති දැඩි කරන පෝෂණය කරන මේ ශරීරයද ක්‍රමයෙන් වියකි ගිලිහි ගිලන් වී මරණය වැළඳ ගන්නා බව මම දනිමි. බවුන් වඩන්නනේ මල් පූජා කරන්නේ කුලප්පුවට නෙවෙයි. බුදු කුටිය සුවඳ කරන්න නෙවෙයි. මේ වාගේ ලස්සනට තියන්න නෙවෙයි මල්. මල් කියන ඒවා තියෙන්නේ අනිත්‍ය මෙනෙහි කරන්න. නන්දාමාලනී කියන්නේ අර උඩඟුලියන් ගොතා බඳින නීල වරෙල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ උස්මිනිසුන් කුස්පුරවන බස් දොඩවන සිත් පිනවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරනේ. නන්දාමාලිනී කියන්නේ ඒ යථාර්ථය තමයි කිව්වේ. ගාථාවේ යථාර්ථය කිව්වා මල් පිපුනේ එක එක්කෙනාගේ උඩඟු කොමට කොණ්ඩේ ගහන්නවත් එක එක්කෙනාගේ මේස උඩ තියලා සැරසිල්ලක් කරන්නවත් නෙවෙයි. මල් පිපුනේ යථාර්ථය මෙනෙහි කරගන්න. ලෝක ධර්මතාවය. ඒ සත්‍ය ගවේෂණය සඳහා මල් පූජාව භාවිතා කරනවා මිසක් උඩඟු කොමට උද්දාච්චකමට මල් පූජා කරලා හරියන්නේ නැහැ. ඒ හින්දා පින්නතුනි සැක සංකා ඇති අයගේ සැක දුරු වෙනවා සේම මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න අයගේ මිත්‍යා දෘෂ්ටිය පහ කරගන්න බණ ඇහුවාම පුළුවන් වෙනවා. බණ ඇහුවාම පුළුවන්. ඔය කප්රු පූජාව කියලා එකකුත් තියෙනවානේ ඔළුවේ තියාගෙන ගිහිල්ලා පූජා කරන අර දිග රෙද්දා. තියෙනව නේද? සම්බන්ධ වෙලත් ඇති මේ අය. කාන්තාව තමයි ඔය වැඩිපුර ඔය කුලප්පුවට අහුවෙන්නේ. මම පහුගිය කාලේ ඉගෙන ගන්නකොට ඔය කොළඹ බොරැල්ලේ තිලකරත්නාරාමේ හිටියේ. ඒ තිලකරත්නාරාමේ දේවාල තියෙනවා කීපයක්. මට එතන උඩ තට්ටුවේ කාමරේ දීලා තිබ්බේ මම ඒකේ ඉඳගෙන තමයි පාඩම් කරන්නේ. මම බලාගෙන ඉන්නවා සෙනසුරාදාට බදාදාට එහෙම දේවාල වලට එන සෙනග 99.9%ක්ම එන්නේ කාන්තාව. පිරිමි එන්නෙම නැහැ. පිරිමින්ට දෙයියෝ බලන්නේ නැද්ද? කියන දේ අහන්නේ නැද්ද මන් දන්නේ. පිරිමි එන්නේ කාන්තාව පුදුම විදිහටනේ අර ලොකු ටැංකියක් බැඳලා ගලක් තියලා තියෙනවා ඇතුලේ ඒකේ පොල් ගහනවා.
මොනවා ලැබෙන්න කියලා ගහනවාද මොනවා විනාශ වෙන්න කියලා ගහනවාද දන්නේ නැහැ. පොල් ගහනවා. කපු මහත්තයා හැන්දෑවට එක්කාසු කරලා ආරුවා එහා පැත්තේ කොන්ක්‍රීට් එකට දාලා කොප්පරා හදලා විකුණනවා. කපුවාගේ ඇඟිලි හතරෙන් මුදු හතර. කරේ දාපු චේන් එක තියෙනවා පෙකණියනුත් පල්ලෙහාට එල්ලිලා. අතේ තියෙනවා ගරුඬෙක් විතර ලොකුවට බේස්ලට් එකක්. ගෑනු අම්මන්ඩිලාට කුලප්පුව ඇදිලා මිනිහා හම්බ කරපුවා ගෙනල්ලා කපුවාට දීලා කපුවා පෝසත් කොල්ලා යනවා මට පේන්නේ. තමා විතර දෙවියෙක් Tamanට අය කොයින්ද? ස්වාමියා විතර දෙවියෙක් බිරිඳට අය කොයින්ද? ඒ උනාට ස්වාමීන් වහන්සේ අපේ මිනිහා කැතම කැත මෝඩ වැඩ කරන බේබදු තක්කඩියනේ කියලා දැන් කියයි. ගත්තේ අපි නෙමෙයිනේ ඉතින් ඔයාලමනේ ගත්තේ. අපි ඇවිල්ලා තෝරලා දුන්නේ ඕකව ගන්න පුදුම ඔට්ටු විලා කොට්ටු වෙලා ගත්තේ. මතකද කසාද බැඳපු දවසේ? ඔට්ටු වෙලා සියදි විනාසා ගන්න ගිහිල්ලා අම්මලාත් එපා මට තාත්තලාත් එපා මේකමයි ඕනන්නේ කියලා අරගෙන දැන් කියනවා නම් ඒක හොඳ නෑ කියලා. ඒක අපේ වරද නෙමෙයි. ඔබේම තිබිච්ච මිත්‍යා දෘෂ්ටියේ ගතියනේ. එහෙනම් ඒක පහ කරගන්න තමයි කලින් බණ අහලා ධර්මයේ ඉගෙනගෙන කසාද බඳින්න කියන්නේ. ධර්මයේ ඉගෙන ගන්න කලින් මෙවුන්දා බැඳලා පස්සේ එනවා ධර්මයේ ඉගෙන ගන්න. ජීවිතේ ඒකනේ වෙලා තියෙන්නේ. නාකි වුණාම පන්සලට එනවා. කොළු කාලේ නෑ. දැන් මේ බණ මඩුවේ කොල්ලෝ නැත්තේ ඒකනේ. කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ. ඒගොල්ලෝ දැන් අර කුලප්පුවේ රැහේ යනවා. රැළේ යනවා ඒගොල්ලෝ. දැන් මෙවුන්දලාගේ කාලේ පැනගෙන ඇවිල්ලා පේනවා එච්චර දුර නෑ වාගේ. එච්චර දුර නෑ වාගේ පේනවා. ඒ හින්දා ඉක්මනට මොනවා හරි කරගන්න ඕනේ. මතු සසර ගමනට සුවසේ භවයක් ලබන්නට නිර්වාණගාමී වෙන්නට කියලා හිතනවා. ඒකත් හොඳ ගතියක්. බාල තරුණ මහලු කියන කොයි අවස්ථාවේදී හරි කමන්නේ ජීවිතේ හදාගන්න පුළුවන් නම්. හැබැයි බණ මඩුවට ඇවිල්ලාත් ඒකෙත් තියෙනවා නම් මදමාන පුහු ගති. එහෙම ආයත හම්බ වෙන්නේ නැහැ කොහොමවත්. නිවන් දකින්න බැරි වෙනවා. මම දන්නවා සමහර පන්සල් තියෙනවා. පන්සලක් වෙච්චහම විවිධ කුලවල අය එනවනේ පන්සලට. සමාජයේ තියෙනවනේ කුල ක්‍රමයක්. සමහර අයට වාඩි වෙන්න දෙන්නේ අනිත් අයගේ කාපට් එකවත්. සමහර පිරිසක් ඉන්නවා මේ කනුවට පැදුර දාලා වාඩි වුණා නම් ලබන පොයටත් එවුන්දගේ කනුව. ඒ කනුව ගාව වෙන කවුරු හරි පැදුර දාලා තිබ්බොත් අල්ලලා විසිකනවා. එවුන්දගේ කනුවලු ඒක. බලන්නකො හිතලා. ජීවිතේ දැකලා නැහැ. තවත් ඉන්නේ අර කැත ගතිවලමයි. සිල් ගන්නවා කියලා කියන්නේ අද සිල් ගත්ත මිනිහාට වඩා ලබන මාසයේ සිල් ගන්න මිනිහා ගුණාත්මක වෙන්න ඕනේ. අවුරුද්දක් සිල් ගත්තා කියලා කියන්නේ හිටිය මිනිසයාට වඩා ඊටාම පින්වන්ත චරිතයක් වෙන්න ඕනේ දෙවෙනි අවුරුද්ද වෙනකොට. අවුරුදු 7ක් 8ක් යනකොට සෝභමාන පින්වන්ත හොඳ මාතාවක්, හොඳ පිය කෙනෙක්, හොඳ අත්තප්පා කෙනෙක්, හොඳ අත්තම්මා කෙනෙක්, සැබෑ මිනිසෙක් ඒ ජීවන දර්ශනයෙන් ඉස්මතු වෙලා පේන්න ඕනේ ලෝකෙට. ඒක තමයි අපි සීලයෙන් පෝසත් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්තම් වැඩක් නැහැ. අපේ තියෙන මිත්‍යා දෘෂ්ටික ගති හින්දා ඒ වගේ ජීවිතයේ සැරසිල්ලක් කරගන්නවා. මේ සිවුර කියලා කියන්නේ උත්තරීතර එකක්. සිවුර සැරසිල්ලක් කරගෙන ජීවත් වෙලා හරියන්නේ නැහැ. සිල් ඇඳුම කියලා කියන්නේ උත්තම ඇඳුමක්. ඒකට අගෞරවයක් වෙන විදියට ඒක පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. දරුවන්ට තියෙන පාසල් ඇඳුම කියලා කියන්නේ අභිමානවත් යුනිෆෝම් එකක්. නිල ඇඳුමක්. ඒක හම්බෙන්නේ අවුරුදු 13කට විතරයි. ඒ අවුරුදු 13 ඇතුලේ ඒකේට ගරු කරලා ප්‍රයෝජනෙ ගත්තේ නැත්නම් ආපහු ඒක අය කවදාකවත් ජීවිත ගමනේදී හම්බෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ට ලැබෙන ඒ භූමිකාවට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් සසරේ අතරමං වෙනවා මිසක් ජීවන ගමනේ අතරමං වෙනවා මිසක් නිසි ඵල ප්‍රයෝජන ලැබමින් ජීවත් වෙන්නට පුළුවන් ශක්තිය ලබන්න හම්බ වෙන්නේ නැහැ.
ඒ නිසා බණ ඇහුවාම ලබන්නට පුළුවන් උත්තරීතර ලාභ අතර අවසාන ලාභය චිත්තමස්ස පසීදති. නිතර නිතර බණ ඇහුවාම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් සතුටින් මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සංසාර භව ගමනත් සදාකාලික සැපය නැමැති අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයත් ලබන්නට පුළුවන් වාග්ය වාසනාව ඔබට උදා වෙනවා.